මගේ සම සුදුද නැත්තම් ෆෙයාද කියන මම දන්නේ නැහැ. හැබැයි ඔවිකොඩ්‍රොස් වලින් මට ලැබුණේ මේ පැහැයි. හැබැයි සමහරක් අය අහනවා කොහොමද මෙච්චර සුදු උනේ? එහෙම කියලාත් අහනවා. Doctor, good that you came. I have a beauty question for you that I've been waiting to ask from you. A beauty quiz? මොකද්ද මේ සුදු? ඒ වගේම මොකද්ද මේ ෆෙයා? මේ දෙකෙන් මගේ මොකද්ද තියෙන කල එක? මොකද සමහරක් අය අහනවා ડોක්ටර් ඔයා හරිම සුදුයි මොකද්ද මේ කියලා වගේ අහනවා. ඔයාට තියෙන හරිම ලස්සන පැහැපත් කහපාට සම. ඒ සම හරිම moist and clear. මේ හැමේ pigmentation ලප කැලල් ඒව ඔක්කොම ඉවත් වෙච්ච හමක් තමයි ඔයාට තියෙන්නේ. සුදු කියන්නේ pale color එක. ඒ වගේ හමකට pigmentation, dark spot, pimples වගේ ඒවා එන්න බලපානවා. ඒ වගේ හමක් සුදු වැඩි වෙලා නහර පේන තරමටම සුදු වෙනවා. ඔන්න අද ඔයගොල්ලෝ දැනගත්තා මට තියෙන්නේ fair skin එකක්. ඒ කියන්නේ yellowish skin එකක්. මම සුදු නෙමෙයි. ඒ කල එක මේන්ටේන් කරන්නත් ලේසියිනේ, හෙල්දීනේ. මට මේ කල එක ආවේ ඔවිකොඩ්‍රොස් යූස් කරලා. සාමාන්‍යයෙන් මට කල එකක් තිබුණා. බොරු කියන්න ඕනේ නැහැනේ. හැබැයි ඒක හෙච්චර highlight උනේ නැහැ. මොකද මගේ dark dots වගේ දේවල් තිබුණා. නිකන් pigmentation වගේ. ඕවිකොඩ්‍රොස් කියන්නේ අපේ මුහුණේ පැහැය පවත්වාගෙන යන්න පුළුවන් ශාක ආහාරමය කොටස් බහුලව අන්තර්ගත වෙන හොඳ ප්‍රොඩක්ට් එකක්. මේ fair වුණාට අමතරව මට තව දෙයක් දැනුණා. මොකද මට මොයිස්චරයිසර්ස් වගේ දේවල් ඇප්ලයි කරන්න ඕන උන්නේ නැහැ. fair එකත් එක්ක glow එකක් ඇවිල්ලා natural shine එකක් එන්න ලැබුණා.